guys, good morning. Ada අපි tour එකක් පටන් ගන්න යනවා. දැන් වෙලා 5:00යි. අපි දැන් බස් එක මෙහෙන් තලවත උඩින් පිටත් වෙනවා යාඩ් එකෙන්. අපි යාඩ් එකෙන් පිටත් වෙලා යන්න ඕනේ ජෙට්ටින් යාඩ් එකට. ජෙට්ටින් යාඩ් එකෙන් වතුර බෝතල් අරගෙන එතනින් යන්න ඕනේ ජෙට්ටින් බ්ලූ එකට. නීගමුවේ. එතනින් ගිහලා තමයි අපි tour එක පටන් ගන්නෙ. गाइड वर्क ගන්න ඕනේ. අපි බලමු ඔය ටික කොහොමද එන්නේ කියලා. අතුරුගිරින් හයිවේ එකට දාලා ඊට පස්සේ අපි කෙළවර පිටින් තමයි එක්සිට් කරේ. මොකද ජෙට්ටින් යාඩ් එකකින් කෙළවර පිටියේ එක්සිට් එක කිට්ටුව. උදේ පාන්දර රුපියල් 5000ක් දික්කම කොහෙ මාරු කරන්නද නේද? ඊට පස්සේ වොන් කාඩ් එකකින් අපි හයිවේ ගාන ගෙව්වා. මේ තමයි ජෙට්වින් යාඩ් එක. උතන යනකොට සෑහෙන වාහන ප්‍රමාණයක් ටුවර් ඇන්ඩ් ලෑස්තිලා තමයි තිබ්බේ. ඔය පේන බස් පොඩි බස් ටිකයි ලොකු බස් ටිකයි උදේ හොදන ගමන් තිබ්බේ. ඒ කියන්නේ ටුවර් එකක් යන ලෑස්ති වෙන ගමන් තමයි තියෙන්නේ ඔය ටික. අපිට ටුවර් එකක් ඇද්ද අයිටනරි එකක් දෙනවා. ඒත් අයිටනරි එකේ ලොග් ෂීට් නම්බර් එකක් තියෙනවා. ඒ නම්බර් එක දීලා අපි වතුර බෝතල් ටික ගන්න ඕනේ. ඒ ලොග් එකට ආදාළ වතුර බෝතල් ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණය ගන්න ඕනේ. එතන අස්සම් කරලා මේ තමයි ගන්න ඕනේ. අපේ ඩීටේල්ස් ටිකයි වාහන ඩීටේල්ස් ටිකයි ටෝ නම්බර් එකයි දීලා තමයි අපි ටික ගන්න ඕනේ. ඒ ටිකක් දාගෙන අපි ගයිඩ් මහත්තයව ගන්න කටුනායකට ගියා. මත බෑක් යන්නේ? යන්න මේක ඇදි. මේකේ උදේ පාන්දර කලබලෙන් ආපු නිසා කර්ටන් හරියට හදාගන්න බැරුණා අපිට. තියෙන අඩුපාඩු ටික අපි හැමෙන් හදාගත්තා නිගම් බවට පස්සේ. මොකද ටුවර් එකක් කරනකොට වාහනයක් පිළිවෙලට තියෙන්න ඕනේ. ඒ ලස්සනට තියෙන්න ඕනේ, ක්ලීන් එකට තියෙන්න ඕනේ. එන ගෙස්ට්ටත් අපිටත් ඒක කියන්නේ හොඳ ඉමේජ් එකක් නෙමෙයි. ඒ කියන්නේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක හොඳ ලස්සනට තියෙන්න ඕනේ කට්ටියට. වාහනේ හරියට